වලින් අරගෙන දැන් අපි වගාව විනාශ වුණා කියනවා. එහෙම වුණාන් පස්සේ උදාහරණයක් විදිහට දොරන් වගාව විනාශ වුණොත් එම නැතිම වුණොත් කොහොත් ආයෙ හැල කරන්න ඕක නැතු මොන හරි හානියක් වෙනවා. මේ කැලේ තියෙන මෞෂාකවල තියෙනවා ලෙඩ දුක් කරට ඔරොත්තු දීන්නේ හැකියාව. කියන හැම දෙයකම මෞෂාක තියෙනවා. හැම දෙයකම තියෙනවා. මේක දැන් ඇටඹ කියන්නේ වල් අඹ. අර තියෙන්නේ කැලෑදෙල් කියන එක. කැලෑදෙල්, බැදිදෙල්, සිංහලදෙල්, වල්දෙල් කියලා කියන්නේ. ඕක කොස්වල මෞෂාක හොඳ රස මාළුවක් වෑංජනයක්. ඕක ඉදුණාම කන්න පුළුවන් නේද? ඇත්ත කනවා. ඊට පස්සේ මදුල කන්න බෑද? මදුල තමයි උයන්නේ. කටත්. ඉතින් ලොකු ගෙඩිය හදන්නේ නැහැ නේද ඔගේ? නෑ මේ වගේ දිගට සමන දෙල් ගෙඩිය වගේ. අපි ඝන දෙල් කියන්නේ ඕනේ. රට දෙල් කියන්නේ? නෑ රට දෙල් කියන්නේ. ඒක නෙවෙයි. රට දෙල් කියන්නේ අපි කන සාමාන්‍ය දෙල් එක කොස් දෙල් කියන්නේ ඔකට. කොස් දෙල් කියන්නේ කටු දෙල් වල. මේ බැදි දෙල්. නෑ බැදි දෙල්. ඕක අර ඇට තියෙන්නේ ඇට බැදලා කන්න පුළුවන් නේද? මේකේ කොලේ වෙනස්. අඹම නෙමෙයි. උඹ බලන්නකො. අනික අඹ කෝලේ. ඔව් අර වල් ඔය වටිනකම තමයි අපිට කියා දෙන්න වෙලා තියෙන්නේ මේ මොකද අපි පාවිච්චි කරන හැම දෙයකම මෞෂාක මේ කැලේ තියෙනවා කියන්නේ මාර වටිනවා. ඔක හැම එකම අහගන්න මේ මොනවද මේ වල් දාර්ශය කියලා කියන භෝග වන දාර්ශය කියලා කියනවා. මෙයා මීට අවුරුදු 1000 ගානකට කලින් 2000 ගානකට කලින් කැලෑවල් වලින් ගත්ත දේවල් තමයි අපි මේ දිනු කොල්ලා අපේ පරම්පරාවෙන් ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒවා මේ කැලෑවල් වල සුරක්ෂිතව තියෙනවා කියන්නේ අපි තව
දැකගත යුතුයි කියන්නේ දැන් ඉස්සරහට ඔවා මේ අර මෙතන අර දාන වෙනස්කම් කරලානේ දැන් හදන ඒවා ගොඩාක්. ඊට පස්සේ මේවායින් අරගෙන දැන් අපේ වගාව විනාශ වුණා කියමුකෝ. එහෙම වුණාන් පස්සේ උදාහරණයක් විදිහට දොඩම් වගාව විනාශ වුණොත් එම නැතිම වුණොත් කොහොත් ආයේ පැල කරන්න මොකක් නැතුව මොන හරි හානියක් වෙනවා. මේ කැලේ තියෙන මෞෂාකෝල තියෙනවා ලෙඩ දුක් වලට ඔරොත්තු දීමේ හැකියාව. එතකොට මේවායින් අරගෙන ඒවා අලුත් මේකෙන් පහල මේ කට්ටියක් තියෙන මේ කට්ටියෙන් පහල තමයි තියෙන්නේ. මෙච්චක් වගේ මේක දැන් තියෙන්නේ මෙන්න මෙච්චක් විතර සමහර ඒවා තියෙනවා. කොපියන අරුණට පස්සේ ඔක වහගන්න නෙමෙයි තියෙන්නේ. ඔක්ක ඇතුළට වහි වතුර යනකොට ඔක ඕන වෙන අතකට හැරෙනවා. දැන් බාදුරා කෙන්ඩිය මෙහෙම හැරිලා තිබුණොත් ඒත් තියෙන ගහම තියෙනවා. ඒක ගහම බැලන්ස් එකේ තියෙනවා කොහෙද? මේක වතුර වැටෙන්න තියෙන්න වැහෙන්න තියෙනවා. වල් බෝම්බ මොකද? වල් බෝම්බ. යාලගේ ලං කරලා බලුවොත් අර කළු පුල්ලි ඒවා තියෙනවා. අපි පිටිට මොකද නැන්ටයි වගේ. අල්ලිනේ. එන්නේ තියෙන පුල්ලි. පුල්ලි අල්ලි වතුර බොනවා නේද? මේකට දෙන කොහොමද පිටින් වතුර නෙවෙයි නැති මේකේ මාළු මොකද මම ඉන්නේ විශේෂ දැන් මේ දවස්වල ගල් පාණ්ඩි ඉන්නවා අහිරාව ඉන්නවා අවකොස්තු ඉන්නවා දැන් බුලත් හැපෙවුන් නැද්ද බුලත් හැපෙන්නේ නැහැ මේ කැලේ මේ හරි ඒ කැලේ තුන ඉන්නාට පල්ල ඇලෙන්නේ ඉන්න පොඩ අඩු වෙනවානේ සිංහරාජ වන සංහාරය කියලා පොතක් තියෙනවා. එළියට යන්න නාන්න අමුතු ඒ වගේ වටක් පේනවා. නම්බර වැඩි ගලින් වැඩි ඒ කඩේ ජම්බු කිලෝමීටර් දෙකක් තියෙනවා. පරාදට හන්දි දෙනවා.
පහට එකමාර. ආයි මොනවද මේ? මොට සිනේ මෙච්චර කාලයකට සත්තු එහෙම මේ මිනිස්සයා දක්වා ඇවිල්ලා තියෙනවා. ඊවනේ එහෙමනේ දිවිලාදී. මිනිස්සයා වෙනකන් ඇවිල්ලා තියෙනවා. ඔව්. දැන් සත්තුන්ගේ තියෙන පරිණාමණය වෙන. මේ කැලේ ඉන්නවා එහෙම පරිණාමණය නොවිච්ච සත්තු. ඔච්චරනේ. ඒ එක කාලයකදී හැදිලා දැන් මේ අවුරුදු 10 ගානකට කලින් ඔව්. හැදුනා එයින් මෙහාට මේ පරිවර්තනය කළා යන නේ. මේ මොකද්ද ඒකට කියන්නේ මේ වචනේ පරිණාමණය වෙලා නැහැ. වැඩි හරියක් ඔය මේ මාළුන්ට කකුල් තියෙනවා කියන්නේ. ඔව් මුංගේ තියෙනවා මේ ඔය රෙප්ටයිල්ස්ලා තමයි පහළ ඉන්නේ. රෙප්ටයිල්ස්. උරගයෝ පුරගේ. ඔය ඉන්න තවත් ඉන්නවා මේ හිකනල්ලු මේ කොහොම හරි මේ දිගයි අරපෙක් වගේ යන්නේ. කකුල් තියෙනවා. ඔකේ තියුණාට ඒක පාවිච්චි කරන්න බෑ. පාවිච්චි කරන්න. නැත්නම් ඔන්න මේ වෙලාවයි ඇලිලා හැලිලා ගිහිල්ලා නැහැ කියන්නේ. ඔව් පරිණාමය වෙලා නැහැ. අර නුඹර පාට සතෙක් ඉන්නේ අර ඇතුලේ. මටසේ ෆොග් මවුත් කියලා කියන්නේ. මම තමයි බලන්නේ. වේල බලන්න යහව මොනවා වචන කුරුල්ලේ. කොතනද? ගෙන්දි කට බස්සා කියලා අර ඉන්න කියලා. මොකක් කට බලලා ඉන්නේ. අවුරු මොනක් අර කැල්ලා වගේ දෙන්නේ. ඔන්නව තියෙන්නේ මේ පොට. ගරියටම. කොහෙන්ද ගියේ කලෝකයි හොඳට ඒ මාර ලස්සනයි
වේවැල් නේ. කොහෙන්ද දෙනියායි? ඔබ දවසේ ඉතියි ඇවිල්ලා හොස්ටි කවර් කරපේ. ආන්නේ නැහැ. මහන්සි හැබැයි මාර ලස්සන. මේ ස්ලෝන් බටර් තියෙන වේවැල් ගස් කියලා කිව්වේ. හැමතැනම තියෙනවා. අංගල ස්ලෝන් බටර්. යෝධ මොන ගහක්? යෝධනේ මේ මොකද ගහ? යෝධ නවන්ද ගහ. නවන්ද මේකට සාමාන්‍ය අවුරුදු කීයක් වගේ නේද? මෙහෙම කරන්න ගංගාවට මේ දන්නේ අපි ඒලා දිගක් පස්සේ දෙසියකට වැඩි 200ක් 300ක් අතර එතකොට නේ. මේ වල නෑනේ මාම නේ හොයාගන්න අර ගැට ගානෙන් ගියපු විදිහනේ. අර පොල් ගස් වල වගේනේ. ඒ මිනිහ හරස් කරගෙන තමයි බලන්නේ එහෙම අර කාබන් හරස් කරන සමහර කවි ඉතිහාසයට කියලා හිතන්නේ कंटेनर को कुछ नहीं सकते बड़ी 50
මීටර් 50. එයාගේ තියෙනවා. ඔය මැනලා වෙන්නේ වටේ නම් මැන්න. මේක කාලි ඉවර වෙන්න යන්නේ. නෑ මේ පැත්තට වෙනයක් තියෙනවද? මේ පැත්තට දින අතු කැඩිලා. ඒතර මැද්දේ අර කුහරයක් නෙමෙයි තියෙන්නේ. ඔව් අර තින්නේ නුග බැලේකු හැදිලා. කියන්න බෑ මේ මේක නේද කවුද? නගින් හුවා කරන්නේ. කියන්න දැක්කම හොඳ පරංචියක් කොම්බෙනද? මේ පැත්තේ ගහින් ඇතේ තව ටිකයි ඕන. කියන්න බෑ හොඳ හරියට. මේ සාමාන්‍ය නවද ගහක් ලොකු වෙලානේ. ඔව්. විශේෂ වර්ගයක් නෙමෙයි. කොහමත් මේ මම හිතන්නේ ලංකාවේ ලොකුම වෙන ගස් වර්ග තමයි නවද හොර කුලේට අයිති ඒවා. මේවා මේ දැව වලට ගන්නේවද? මේක හැම දවල්ට වටින්නේ. ඕකේ දුම්මල තියෙනවා හොඳ සුදු දුම්මල එනවා. ඔය පොතු තමයි ගන්නෙ මේ තේජු මේක ඒවා කියන තියාගන්නකොට ඇඹුල් වෙනවා පැන්නේ. අකුරු හන්දි ගාවොත් මිදෙන්නේ නැහැ. එන්නේ එක නැති කරන් තමයි මේ පොත් ගස් වල පොතු ගන්න. මේක දානවා. තව වර්ග කීපයක් තියෙනවා. නවද තමයි ඉතින් ප්‍රශ්න කැලේනේ. බලන්න මුල් පද්ධතිය උන්ටයි. අරගේ නෑ නේම. අපි මම සෑහෙන දේවල් විදේශ වලට උදව් කරනවා. එතකොට ඒ එනම් දෙනවා. මජු කියන්නේ ආයි. සිංහ රාජ්‍යයට වහිනවා. සිංහ රාජ්‍යයේ යෝධනාවන්ද ගහ බලලා අපි ට්‍රිප් එක අද කවර් කරන්න පුළුවන්. ඒක ටික තව දවසක එමුනේ. සම්බන්ධයි. සුනිතයි මොකද හිතන්නේ ට්‍රිප් එක ගැන? මොකද හිතන්නේ ට්‍රිප් එක ගැන? මට පේනවා. ඈ? සිංහ රාජ්‍යයේ ඉන්නේ හොඳටම වහිනවා. හැබැයි වැස්සට තමයි ලස්සන. හොඳටම වහිනවා. අපිට මේ කැලේ ඇතුළේ ඉන්න හින්දා ලොකුට වැස්ස තියෙනවා. බාහිර ලස්සනක් තියෙනවා.
කරනවා